මිනිස් තවුරක් නැද වුණත් හිත තනියම හඬනවා ළඟම හිටි ඒ හදවත් අද සතුරන් වී ගියාද නාලිකා කඩා වැටි ඔබ අඳුරේ සිටිනවද අනිකමක් කියන්නෙම පිදුමක්ම බව ඔබට දැනෙනවද ඔබට කවදා හරි දැනලා තියෙනවද අවත දහස් ගණන් මිනිස්සු ඔබ සංගලා කියලා සමහර වෙලාවට අපි ආදරය කරපු මිනිස්සු අපි විශ්වාස කරපු මිනිස්සු අපේ ජීවිත වලින් අයින් වෙලා යනවා අපිට ඒ වෙලාවට මුළු ලෝකෙම තනි වෙලා වගේ දැනෙන්නේ ගහකින් කොළයක් වැටෙන්නේ ගහ මැරෙන්න නම් නෙවෙයි. අලුත් දැල්ලක් දාන්න ඉඩ හදන්න ඕන නිසා. ජීවිතේනොත් මිනිසුන් අයින් වෙලා යන්නේ ඊට වඩා වටින මිනිසුන් ඔබට මුණ ගැසවන්න වෙන්න පුළුවන්. අපි හැමෝම උත්සාහ කරන්නේ අනුන්ව සතුටු කරන්න. ඒ අතරේ අපිට අපේම හිත අමතක වෙලා යනවා. අද ඔබ ඉන්නේ ප්‍රශ්න ගොඩක නම් ඒ ප්‍රශ්න මැද්දේ ඔබ හිර වෙලා නම් මොහොතක් නතර වෙන්න. ගැඹුරු හුස්මක් ගන්න. ඔබේ අතීතය දිහා බලන්න. ඔබ මීට වඩා ප්‍රශ්න වලින් වැටුණු මිනිසෙක් නේද? හැබැයි ඔබ ඒ ප්‍රශ්න ජයගෙන තියනවා නේද? ඔබ වැටුණු වෙලාවේ ඔබව නැගිටිව්වේ වෙන කවුරුත් නෙමෙයි. ඒ ඔබමයි. ජීවිතය කියන්නේ හරියට කාල ගුණය වගේ. හැමදාම වහින්නෙත් නෑ. වැස්සට පස්සේ පායන හිර හරිම ලස්සනයි. කවුරු නැති වුණත් ඔබට ඔබ ඉන්නවා. ඒ ඇති ඕනම යුද්ධයක් දිනන්න. වැටෙන්න තව හයියෙන් නැගිටින්න. මොකද ඔබේ කතාව ඉවර වෙන්න ඕන පරාජිතයෙක් වෙලා නම් නෙමෙයි. හැමෝටම ආදර්ශයක් වුණු ජයග්‍රාහකයෙකු විදිහටයි. අද ඔබ මෙහෙම තනියම කෙනෙක් නම් මේ කතාව ඔබට ශක්තියක් වුණා නම් පහලින් කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. ඒ වගේ ඔබේ ජීවිත කතාවත් අපිට ඉවන්න. ඔබට ශක්තියක් වුණු මේ කතාව ෂෙයා කරන්න. අතහැරී ගිය මිනිස්සු අලුත් පාඩම් කියාදේ. රිදුණු හැම තැනකින්ම ජීවිතය කියාදේ.